හොඳයි සාදුකාරයක් වෙන්න වාසනාවන්ත කාර්මික පින්වත්නි අද ඉල්පුර පසළොස්වක පොහොය දවසේ පවත්වන ධර්මදේශනාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අද ධර්මදේශනාව සඳහා ප්‍රති ආරාධනාව පිළිඅරගෙන වැඩම කළේ පණිපිටිය විද්‍යාලංකාර මහපිරිවෙන් නියෝජ්‍ය පරිවර්තනාධිපති राजकीय पंडित शास्त्रपति दर्पणे चंद्रानंद पंडित हामुद्रन भांसे उन्वහන්සේ මේ වෙලාවේ ඉතාමත් ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා පිළිගැනීම සඳහා කවුරුත් සාදුකාරයක් දෙන්න. උන්වහන්සේ සෑම පොහොය දිනකම 10 සිට 11 දක්වා ධර්ම දේශනාව දේශනා කරනවා. විශේෂයෙන් ධර්ම දේශනාව සිදු කරන්නේ අභිධර්මයේ සම්බන්ධ කරගැනීමේ හැම දිනාටම මේ පිළිබඳව පිළිවෙලින් අවබෝධයක් ලබා දෙන්න ඒ අනුව සෑම පොහොය දවසකම උන්වහන්සේ අවශ්‍ය කරන කාරණා දැනුවත් කරමින් ධර්ම දේශනාව සිදු කරනවා. ඒ අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා මිතුරුවල සංවිධානයේ සමාජිකා අනුලා තිලකරත්න මහත්මිය එතුමිය බලාපොරොත්තු වෙනවා වසර 9කට පෙර අභාවයටපත් ආදරණීය ස්වාමි පුත්‍රයා ගාමිණී තිලකරත්න මහත්මයා සිහිපත් කරමින් පින් දෙන්න දෙවසකට පෙර අභාවයටපත් දයාබර සෝහිය සුසිලා රත්නායක මහත්මියට අභාවයටපත් ඇතේ දෙමව්පියන්ට ඥාති සෝරම් සිව් දෙනා අනිකුත් සියලු ඥාතීන්ට පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. අපවත් වීම දානකරතර නායක මාහිමිපාණන් වහන්සේට පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ආදරණීය දුවදරුවන් මිතුරුවරුන් සියලු දෙනා ධර්ම ශ්‍රවණය කළ හැම දෙනාටම ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. නායක ස්වාමීන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ වැඩවසන මහා සංඝරත්නයටත් ධර්මදේශකයන්න් වහන්සේටත් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අද කලංගොඩ පදිංචි ජයන්තා ශ්‍රීමති රත්නායක මහත්මිය දායකත්වයක් දරනවා. තුමී බලාපොරොත්තු වන්නේ අවුරුදු 14කට පෙර අභාවයටපත් අකල් මරණයටපත් සමිතිතරා මිනිපිළියට ඉක්මන් භවයේදී නිවන් සම්පත ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන පින් දෙන්නට ඒ වගේම සසිකලා ප්‍රේමකීර්ති මහත්මයා දෙන්සිල් ඉදිරිසිංහ මහත්මයා දායකත්වයක් දරනවා. ඒ අය බලාපොරොත්තු වෙනවා වසරකට පෙර අභාවයටපත් ආදරණීය මෑණියන් ප්‍රේමා පෙරේරා මහත්මිය ඇතුළු කොට ඇති දෙපාර්ශ්වයේ සියලු ඥාතීන්ට පින් දෙන්න රෝගාතුර වී දැනට ප්‍රතිකාර ලබන ඒ චන්දසිරි මහත්මයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න මෞලේ හැම දිනාටම ආශිර්වාද කරා. මෙලෙස බලාපොරොත්තු ඇති කරගෙන දායකත්වයෙන් දරනවා. ඉතින් දායක පින්තුන් පිළිබඳවත් විශේෂයෙන් මතක් කරනවා නම් අපේ විහාරස්ථානයේ හොඳ දායක පින්තුන් හැටියට කටයුතු කරනවා. විහාරස්ථානයේට ආදරයක් ගෞරවයක් ඇති කරගෙන මහා සංඝරත්නයේට එසේම කටයුතු කරමින් ජීවත් වන පවුල කියන එකත් මතක් කරමින් මේ වෙලාවේ ධර්ම දේශනාවට ආරාධනා කරන්න දෙහත්වත් පිළිගන්න මතක් කරනවා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සග්ග මොක්ඛදං ධම්මස්සවග කාලෝ අයං බද්දන්තා ධම්මස්සවග කාලෝ අයං බද්දන්තා ධම්මස්සවග කාලෝ අයං බද්දන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ
භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරෝ මේ භික්ඛවේ ආහාරා භූතානං වා සත්තානං තිතියා සම්භවේසිනං වා අනුග්ගාය කතමේ චත්තාරෝ කබලින් කාරෝ ආහාරෝ පස්සෝ ဒ ුතියෝ මනෝ සංචේතනා තතියා විඥානං චතුත්තං ගලේනන්ද පුරාණ රාජමහා විහාරාධිපති පාලිපිටිය විද්‍යාලංකාර මහා පිරිවෙනේ ගරු හරිවේනාධිපති ආචාර්ය අවසරයි යමුනුපුර සෝමවංශ ලොකු හාමුදුරුවන් වහන්සේ ප්‍රමුඛ කොට ඇති විහාරස්ත සියලුම මහා සංඝ රත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත සදහැබර බෞද්ධ පින්වතුනි අද මේ ඉල් පුර පසළොස්වක පොහොය දවසේ මේ පින්වතුන් හිමිදිරි පාන්දර විහාරස්ථානයේ පැමිණිලා මේ මොහොත දක්වාම විවිධ පින්කම් වල නිරත වෙමින් මේ අවස්ථාවේදී බලාපොරොත්තු වන්නේ හෝරාවක් පමණ කාලයක් සිද්ධ කරන්නට නියමිත ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට. පින්වතුනි ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනවා කියලා කියන්නේ ඒක අපේ ජීවිතයේ මහා භාග්යක් වාසනාවක් හැටියට දක්වන්නට පුළුවන්. මොකද බුද්ධ දේශනාවේ ධර්ම ශ්‍රවණය කිරීම මාර්ගඵලයකට පත්වන්නට මූලික සුදුසුකමක් හැටියට දේශනා වෙනවා. ඒ නිසා මේ උතුම් වූ අවස්ථාවක් උතුම් වූ ශ්‍රී සත්‍ය ධර්මයක් ශ්‍රවණය කිරීමෙන් අපිට කුසල් සිතක් පින් සිතවිල්ලක් ඇති කර ගන්නට පුළුවන් වගේම දෙලොවේ දියුණුව සකසා ගන්න පුළුවන් හැකියාව ශක්තිය ඒ තුල තියෙනවා. ඒ නිසා ධර්ම දේශනාව මුල මැද අග කියන මේ තුන් තැනම ඉතාමත්ම හොඳින් ශ්‍රවණය කරන්න. ඒ ශ්‍රවණය කරන ධර්මය හොඳින් ධාරණය කරගෙන ඒ කාරණා ජීවිතයට එකතු කරගන්න උත්සාහ ගන්න කියන මේ කාරණය මුලින් සිහිපත් කරලා ධර්මාවබෝධයක් වශයෙන් අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත් දේශනාවට සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්නතුනි අද මම ඔය ඇත්තන්ට මාතෘකා වශයෙන් තෝරා ගන්නට යෙදුනේ අපේ ජීවිතයට ප්‍රායෝගික සහ ඉතාමත්ම වැදගත් මාතෘකා පාඩයක්. ආහාරය සම්බන්ධව. ඉතින් අපේ මේ ජීවිතේ අපි හැමදේම සිද්ධ කරන්නේ ආහාරය පදනම් කරගෙන නේද? ආහාරය සඳහා. නේද? අපි කියන කොටත් කියන්නේ ඔක්කොම කරන්නේ කන්න බොන්න කියන නේද? ඉතින් ඒ නිසා මේ බුදුදහමේ ආහාරය කියලා ගත්තාම ටිකක් පුළුල් අදහසක් අර්ථයක් තියෙනවා. ඉතින් මේ සියල්ල බුදුදහමේ උගන්වන මේ ආහාරය සම්බන්ධව සඳහන් වෙන සියල්ල අපිට මෙතනදී විශ්ලේෂණය කරන්න කාලය නැහැ. මේ හෝරාවක පමණ කාලයක් තුල අපිට පුළුවන් ප්‍රමාණයෙන් මේ මාතෘකාව විශ්ලේෂණය කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. අද මාතෘකා වශයෙන් තෝරා ගත්තේ සංයුක්ත නිකායේ නිදාන සංයුක්තයේ එන සූත්‍ර දේශනාවක්. මේ සූත්‍රය සඳහන් කරනවා පුත්ත මංසූපම සූත්‍රය කියලා.
සූත්‍රයේම හඳුන්වන්න හේතුව තමයි මේ සූත්‍රය ඇතුලේ අන්තර්ගත වෙලා තියෙන කතාවක්. දරුවෙක්ගේ මාංශය අනුභව කරන අම්මා තාත්තා දෙන්නෙක් ගැන. ඉතින් අපි ඒව පිළිබඳව දේශනාව ඉදිරියේදී විශ්ලේෂණය කර ගනිමු. අපි දැනට මම මාතෘකා වශයෙන් යොදාගත්ත මාතෘකා පාඩයේ අදහස ඉස්සර වෙලා කෙටියෙන් සරලව විමර්ශනය කරලා බලමු. චත්තාරෝ මේ භික්කවේ ආහාර වර්ග 4ක් තියෙනවා. භූතානං වා සත්තානං තිතිය. මෙතන මේ භූතානං කියලා කියන්නේ උපන් කියන අදහස. උපන් සත්වයාගේ පැවැත්ම සඳහා හේතු වෙන ආහාර 4ක් පිළිබඳව. භූත කියලා කියන්නේ ඉපදිච්ච කියන අදහස. ඉතින් අපි විහිළුවට කියනවානේ භූතයාගේ කියලා නේද? එතකොට ඒ වගේ කියන අය විතරක් නෙවෙයි කියන කෙනා භූතයෙක් බවට පත් වෙන මේ අදහස ගත්තාම නේද? ඉතින් මේ භූතානං වා සත්තානං කියලා කියන්නේ මේ උපන් සත්වයෝ කියන අදහස. උපන් සත්වයන්ගේ පැවැත්ම සඳහා හේතු වෙන ආහාර වර්ග 4ක් දේශනා වෙනවා. ඊළඟට සම්භවේසීනං වා අනුග්‍රහය. මේ සම්භවේසී කියලා කියන්නේ ඉපදීමට බලාපොරොත්තු ඉන්න සත්වයන්ගේ අනුග්‍රහය පිණිස. කවුද ඉපදීමට බලාපොරොත්තු වෙන්නේ? ඉපදීම සඳහා බලාපොරොත්තු වෙන්නේ කවුද? අන්තරාභවයක ඉන්න කවුරු හරිද? සත්ව කොටස දෙකක් ගැන කියනවා. අණ්ඩජ සහ ජලාභුජ. අණ්ඩජ කියලා කියන්නේ බිත්තරේ උපදින සත්වයෝ. ජලාභුජ කියලා කියන්නේ මව් කුසක උපදින සත්වයෝ. එතකොට දැන් අපි සම්මුතිය තුලදී කෙනෙක් උපදිනවා කියලා කියන්නේ අර බිත්තරෙන් එළියට එනකොටනේ. එහෙම නැත්නම් මව් කුසෙන් එළියට එනකොට. එතකොට මේ ඔය බිත්තරෙන් ඉපදීමට බලාපොරොත්තු වෙන බිත්තරේ ඇතුලේ ඉන්න සත්වයා හෝ එහෙම නැත්නම් ඉපදීමට බලාපොරොත්තුෙන් මව් කුස ඇතුලේ ඉන්න සත්වයාගේ අනුග්‍රහය සඳහා මේ ආහාර 4 ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟට කතමේ චත්තාරෝ මොනවද මේ 4 කියලා කියන්නේ? කබලීකාරෝ ආහාර. පළවෙනි එක තමයි කබලීකාර ආහාර කියලා කියන්නේ. එතකොට ඒකේ ඕලාරිකෝවා සුමුකෝ කියලා මේ දෙකක් ගැන සඳහන් කරනවා. ඕලාරික කියලා කියන්නේ රළු විදිහේ ආහාර, ඝන ආහාර. සුමුකෝ කියලා කියන්නේ සියුම් ආහාර. ඝන නැති, රළු නැති සියුම් ආහාර. එතකොට මේක තමයි පළවෙනි ආහාරය. කබලීකාර ආහාර. දෙවෙනි එක පස්සෝ ස්පර්ශය නැත්තම් අපි පාලියේදී පස්ස කියලා හඳුන්වනවා. අපි සිංහල සංස්කෘතවලදී ස්පර්ශය කියලා හඳුන්වනවා. තුන්වෙනි එක තමයි මනෝ සංචේතනා. අපි සිතින් සිතනවානේ. උනේ සිතේවිලි වලට. අපි ඒක විශ්ලේෂණය කරලා බලමු. පස්සේ මොනවද මේ සිතේවිලි වල මනෝ සංචේතනා කියලා හඳුන්වන්නේ කියන කාරණය. ඊළඟට විඥානං චතුත්තං හතරවෙනි ආහාරය තමයි විඥානය. එතකොට මෙන්න මේ කියන ආහාර වර්ග 4ක් පිළිබඳව බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. දැන් අපි ඔය සූත්‍ර පාඨයේ ඉගැන්වෙන කාරණා ටික විශ්ලේෂණය කරගන්න කලින් මේ ආහාර කියන වචනේ අර්ථය විමර්ශනය කරලා බලමු. ආහාර කියන එක අපි මේ වචනාර්ථය හොයන්න ගියොත් මේක සකස් වෙලා තියෙන්නේ ආපූර්ව හර කියන ධාතුවෙන් නිෂ්පන්න වෙච්ච වචනයක් ආහාර කියලා කියන්නේ. ඔගේ පාලියේ ක්‍රියාපදය තමයි ආහාරති ගෙන යනවා. ආ කියලා කියන උපසර්ගය දැම්මා මේකේ අදහස් තමයි ඉදිරියට කියන එක. ඉදිරිය නැත්තම් ඉදිරියට. හර කියලා කියන්නේ ගෙන යනවාට. එතකොට ආහාර කියන එකේ
ඔය වචනාර්ථයේ ව්‍යාකරණානුකූලව ගත්තාම ගෙන යෑම පිණිස පවතින යමකට අපි ආහාර කියලා කියන්නේ. දැන් අපි ඕක සාමාන්‍ය ව්‍යවහාරය තුල ආහාර කියලා සඳහන් කරන්නේ අපි කන බොන දේවල් වලට නේද? ආහාරය කියලා කියන්නේ අපි කන බොන දේවල් වලට. දැන් මේ කාරණේ පිළිබඳව අට කතාවේ දීර්ඝ විස්තරයක් තියෙනවා. ඔය පුත්තමාංශ සූත්‍ර වර්ණනාවේ සංයුත්ත නිකාය අට කතාවේ දීර්ඝ විස්තර කරන ආහාරය කියන්නේ මොන වගේ එකක්ද කියලා. එතකොට ධර්මයෙන් අපි බලනකොට මේක දෙපැත්තකට බෙදා ගන්න පුළුවන්. එකක් තමයි මේ අභිධර්මයේ පසුබිම් කරගෙන අර්ථකථනය කරන ක්‍රමයක් තියෙනවා. ඊළඟට මේ ආහාරය පිළිබඳ සූත්‍ර දේශනාවල, ඕහාර දේශනාවේ මේ සම්මුතිය තුළ අපි භාවිත කරන විදිහට වචනාර්ථයත් එක්ක ගත්තාම තවත් අදහසක් තියෙනවා. මේ මොන විදිහෙන් ගත්තත් අවසානයේට එන්නේ එකම අදහසකටම තමයි. එතකොට ධර්ම විග්‍රහය තුල අට කතාදී සඳහන් කරන විදිහට ආහාරය කියලා කියන්නේ මේ නාම ධර්මයන්ගේ පැවැත්ම ඇති කරන පැවැත්ම සඳහා ඉවහල් වෙන මූලික වෙන දෙයක්. ඒක තමයි අපිට ධර්මයෙන් විශ්ලේෂණය කරගන්න තියෙන්නේ. අට කතාවේ විග්‍රහ කරන්නේත් එහෙම. ආහාරට්ඨිතිකා කියලා අපි කියනවා මේ කියන්නේ ජීවිතය මේ ආහාරයේ ජීවත් වීම සඳහා හේතු වෙනවා කියන්නේ. ඒකේ වෙනම අදහසක් ඒක. ඒකත් අපිට මේ විශ්ලේෂණයට මේ දේශනාවට යොදා ගන්න පුළුවන්. අපි පසුවට සාකච්ඡා කරලා බලමු මේ ආහාරය කියන්නේ මොකක්ද කියන එක දීර්ඝව. එතකොට දැන් අපි ආහාරය සම්මුතික වශයෙන් ගන්න කනබොන ආහාරයනේ. ඒකෙන් අපි දන්නේ මේ ශාරීරික පැවැත්ම සඳහා හේතු වෙන ආහාරයක් පමණයි නේද? හැබැයි බුදුදහම ඊට ඉක්මවා ගියපෝ කාරණා හතරක් දේශනා වෙනවනේ. මුලින්ම සඳහන් කළා. එතකොට සාමාන්‍ය ධර්ම විග්‍රහය තුළ මේ නාම රූපයන්ගේ පැවැත්ම සඳහා හේතුපාදක වෙන සියලුම දේවල් වලට අපි කියනවා ඒවා නාම වෙන්න පුළුවන්, රූප වෙන්න පුළුවන්. ඒ සියලුම දේට අපි කියනවා ආහාරය කියලා. එතකොට කෙනෙක්ගේ මේ නාම රූප ධර්මයන්ගේ හෝ මේ සත්වයකගේ සාංශාරික පැවැත්ම සඳහා පසුබිම් වෙන හේතු වෙන කාරණාවලට ආහාරය කියලා සඳහන් කරනවා. එතකොට ඔය විදිහට අපිට මේ ආහාරය විශ්ලේෂණය කරගන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට දැන් මේ ආහාර හතරක් ගැන දේශනා වෙනවනේ බුදුදහමේ. මේ ආහාර හතර පිළිබඳව අපි විශ්ලේෂණය කරලා බලමු. පළවෙනි එක තමයි කබලීකාර ආහාර. කබලින්කාර කියලාත් ඕක සඳහන් වෙනවා විවිධ ග්‍රන්ථවල. දෙකම එකයි. එතකොට මේකේ වචනාර්ථයට ගිහිල්ලා බැලුවහම කබල කියලා කියන්නේ පිඬු කියන එක. දැන් ගුලි කියලා අපි කියන්නේ. එතකොට ඔය කබලීකාර ආහාර කියලා වචනාර්ථයෙන් ගත්තාම මම මුලින් කිව්ව අර සූත්‍ර දේශනාවල සඳහන් වෙන වචනාර්ථයෙන් ප්‍රකාශ කරන අදහස තමයි පිඬු කරලා කැබලි කරලා ගන්න පුළුවන් ආහාර වලට අපි කියනවා කබලීකාර ආහාර කියලා. කබල කියන්නේ ආහාර පිණ්ඩයට, පිඬුවට. විඩක් කියලා අපි කියන්නේ. ඉතින් ඕක අර මේ ලස්සනට රෝල් කරලා බත් පිඬ සකස් කරනවා. හැබැයි දැන් නම් අපි බොහෝ වෙලාවට එහෙම ආහාර ගන්නෙ නැහැ. අපි බත් අතට ගන්න පුළුවන් ටික බත් පිඬක් කියලා කියනවා. බත් විඩක් කියලා කියනවා, බත් පිඬක් කියලා කියනවා නේද? බත් කටක් කියලා කියනවා නේද? එතකොට ඔය කියන්නේ මේ භෞතික වශයෙන් තියෙන ආහාරය. අපිට හපලා කන්න පුළුවන්. එතකොට ඒකට තමයි කබලීකාර ආහාරය කියලා මේ සූත්‍ර දේශනාව තුළදී අපිට වචනාර්ථය විග්‍රහ කරගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ අපි කනබොන ආහාරය ආකාර දෙකකට ගන්නවානේ නේද? ඒක කෑම බීම කියලා අපි සඳහන් කරනවා. එහෙම නැත්නම් කද්‍ය බොද්ධ්‍ය කියලා සඳහන් කරනවා. එහෙම නැත්නම් පාලියේදී කච්ච බොච්ච කියලා කියනවා.
මේ ඔය වචන වලින් සඳහන් කරන්නේ ඔය කෑම සම්බන්ධවම තමයි. එතකොට මේ කියන කෑම බීම වශයෙන් කියන්නේ දියර ආහාර, ඝන ආහාර කියලා අපි වෙන් කරන්නේ. නේද? ඔය දරුවන්ට එහෙම දෙනකොට ඊළඟට වෛද්‍යවරු එහෙම ආහාර නිර්දේශ කරනකොට ඔය විදිහට නිර්දේශ කරනවා. දැන් ඔන්න ඔය සාමාන්‍ය ව්‍යවහාරය තුල සහ මේ සූත්‍ර විග්‍රහය තුල වචනාර්ථයෙන් ගන්න පුළුවන් අදහස් තමයි මේ කබලීකාර ආහාරය සම්බන්ධ. හැබැයි අභිධර්මයේදී ඔකට වඩා ලොකු විශ්ලේෂණයක් තියෙනවා. මේ ආහාරජ රූප කියලා ආහාර සමුත්ථානයක් ගැන කියනවානේ. නේද? අපේ මේ රූප ධර්ම ටික හදන ආකාර නැත්නම් හේතුපාදක වෙන කාරණා 4ක් කියන. දැන් ඔයත් දන්නෝ මේ කාරණා මොනවද කියලා නේද? කර්මය, සිත, ඊළඟට උත්තු සහ ආහාර. ඒකේ ආහාරය කියන කොටසෙන් සවස් වෙන රූප ධර්ම වලට අපි කියනවා ආහාර සමුත්ථාන රූප නැත්නම් ආහාරජ රූප කියලා. එතකොට මේ අභිධර්ම විග්‍රහය තුල ආහාරය කියලා කියන්නේ ඔය ખાද්‍ය බොද්ධිය නැත්නම් කෑම බීම කියන මේ ඔය අපි කටින් ගන්න ආහාර පමණක්ම නෙමෙයි. ඊටත් එහා ගිය දෙයක් විග්‍රහ කරනවා. දැන් ආහාරය කියලා සඳහන් කරන්නේ ඕජා ගුණයට. අපේ මේ ශරීරයේ තියෙන ඕජාව කියලා ගුණයක් ඒක අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූතයන් ඇසුරු කරගෙන මේ සතර මහා භූතයන් කොතනද විද්‍යමාන වෙන්නේ හැම තැනකම ඔය කියන ඕජාව තියෙනවා. ඉතින් මේක අපේ ශරීරයට ඇතුල් වුණාට පස්සේ අපේ ශරීරයේ තියෙන ඕජාව තුලින් යම් කිසි රූප ධර්ම ටිකක් සකස් කරනවා. යම් කිසි ශක්තියක් සකස් කරනවා. එතකොට අන්නේ රූප ධර්ම ටිකට ඒ ශක්තියට අපි කියන්නේ ආහාරජ රූප කියලා. එතකොට ඒක ඔය කන බොන ආහාරයේ පමණක් නෙවෙයි. අභිධර්ම විග්‍රහය ඊට වඩා ටිකක් ගැඹුරට ගිහිල්ලා. දැන් අපි ශරීරයේ බාහිරින් ආලේප කරනවානේ. නේද? මොනවද බාහිරින් ආලේප කරන්නේ? ලස්සන වෙන්නේ ක්‍රීම් එහෙම ගාන්නේ නේද? ලස්සන වෙනවද? ලස්සන වෙනවයි නැත්තේ. අද ඔය ගොඩාක් කෙමිකල් දාලා ලස්සන වෙලා ඉන්නේ ගොඩක් අය. නේද? ඒකත් ආහාරයක්. මේ පිටතින් ආලේප කරන ක්‍රීම් වර්ග වෙන්න පුළුවන්, තෙල් වර්ග වෙන්න පුළුවන්, වෙන දේවල් සකස් කරලා මොනේ ආලේප කරනවා. එතකොට ඒවත් ඔය ආහාර ගණයට ඇතුළත් වෙනවා. ඒකේ තියෙන ඕජාව මේ ශරීරයේ අභ්‍යන්තරයේ තියෙන ඕජාව හා සමග ක්‍රියාත්මක වෙලා යම් කිසි රූප ධර්ම ටිකක් නිර්මාණය කරලා දෙනවා. ඔය නිර්මාණය කරලා දෙන රූප ධර්ම ටික තමයි අපි ඔය ලස්සන වෙනවා කියලා හිතලා ඔය දේවල් ටික කරන්නේ නේද? අපි දැන් ලෙඩක් දුකක් හැදුනහම වුණත් මේ තැල්මක් මේ උඩුක්වක් ආවහම දෙහෙත් මෙල්ලුම් බඳිනවනේ නේද? පත්තු බඳිනවනේ. එතකොට ඒමයිනොත් අපිට රෝගය හරි මේ තැලීම හරි මොනවා හරි තිබ්බේ ආබාධය දුරු කරගන්න පුළුවන්. ඒ කියන්නේ අර ඖෂධ ගුණය තුල තියෙන ඒ ඕජා ශක්තිය තුලින් ඒ සකස් කරන රූප ධාතු ටික සකස් කරනවා. එතකොට අර අපි කියනවා ලෙඩේ සුව වුණා කියලා. ඊළඟට අනිත් කාරණේ තමයි දැන් මව් කුසක් තුල හරි එහෙම නැත්නම් බිත්තරයක් ඇතුලේ ඉන්නකොට ඒ බිත්තරේ තියෙනවනේ යම්කිසි ඕජා ගුණයක්. එතකොට ඒකෙන් තමයි මේ බිත්තරේ ඇතුලේ ඉන්න සත්වයා යැපෙන්නේ. මව් කුසක ඉන්නවා නම් මව ගන්න ආහාරයේ තියෙන ඕජා ගුණයෙන් තමයි ඒ මව් කුස තුළ ඉන්න සත්වයා යැපෙන්නේ. නේද? දැන් දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් කුස තුළ දරුවා මාස 9ක් හෝ 10ක් ඉන්නවනේ. ඔය කාලය තුල අම්මාට අර හොඳ ආහාර ගන්න කියලා කියන්නේ නිසා. එතකොට මේ අම්මා ගන්න ආහාරයේ තියෙන ඕජා ගුණය තුලින් තමයි දරුවා සකස් වෙන්නේ. බුදුහාමුදුරුවෝ සූත්‍ර දේශනාවේ මෙන්න මෙහෙම කතාවක් කියනවා. එතකොට මේ කතාවේ මේ අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ඉන්නවා. මේ දෙන්නට ලස්සන පොඩි පුතෙක් ඉන්නවා. දවසක් මේගොල්ලෝ දීර්ඝ ගමනක්
යන්න සූදානම් වෙලා අවශ්‍ය කරන කෑම බීමේම ගන්නවා මග වීදමට අවශ්‍ය කරන දේ. දැන් ඔහොම යනකොට මහා කාන්තාරයක් හරහා මේගොල්ලන්ට යන්න වෙනවා. මේ කාන්තාරයේ මැදට විතර යනකොට ටික දුරක් යනකොට අර ගෙනාපු ආහාර ඔක්කොම ඉවර වෙනවා. ඉවර වුණාට පස්සේ කල්පනා කරනවා තව කාන්තාරයේ ඉදිරියට ගොඩාක් දුර යන්න තියෙනවා. දැන් අපි 3 දෙනාම ගියොත් 3 දෙනාම මග මැරෙනවා. ඇයි? කෑම නැහැනේ. එතකොට බලන්න මේ කෑමේ තියෙන අවශ්‍යතාවය. මේ නාම ධර්ම ටික රූප ධර්ම ටික නඩත්තු කරගන්න. පවත්වාගෙන යන්න. අවශ්‍ය කරනම කාරණයක් තමයි ආහාරය කියන්නේ. එතකොට මේ අම්මයි තාත්තයි සාකච්ඡා කරනවා. දැන් අපි 3 දෙනාම ගියොත් 3 දෙනාටම මග මැරෙන්න වෙනවා. ඒ නිසා අපි දරුවා මරලා මස් ටික කමු කියලා. කොහොමයි මේ දෙන්න මේ දරුවාව මරලා මස් ටික ආකාර දෙකකට බෙදා ගන්නවා. එකක් තමයි ඕලාරික රාළු ඝන මස් ටික වෙනම ගන්නවා. මෘදු වගේ තියෙන මස් ටික වෙනම ගන්නවා. දැන් මේ කට්ටිය ඔය දරුවාගේ මාංශය අනුභව කරමින් කාන්තාරය තරණය කරනවා. දැන් මෙහෙම තරණය කරාට පස්සේ දරුවා නැති අඩුව දැන් දැනෙනවානේ. එතකොට මේ කට්ටිය මොකද කරන්නේ? මේ දෙන්න කෑ ගහලා අඬලා වැළපිලා මගේ පපුවට ගහ ගන්න ගමන් කොමගේ දරුවා කොමගේ පුතා කියලා කෑගනවා. දැන් බුදුහාමුදුරුවෝ මේ කතාව වික්ෂුන් වහන්සේලාට සඳහන් කරලා බුදුහාමුදුරුවෝ අහන මහණෙනි මේක ඇහුවාම මේක දැක්කාම වහන්සේලාට මොකද්ද හිතෙන්නේ කියලා. දැන් මං ඔය ඇත්තන්ගෙන් ඇහුවොත් එහෙම ඔය කතාව ඇහුවාම මොකද්ද හිතෙන්නේ කියලා අනේ අපොයි කියලා කියනවා නේද. ඉතින් මේ බුදුහාමුදුරුවෝ අහනවා දැන් මේගොල්ලෝ මේ පුතා මරාගෙන කෑවේ සෙල්ලම පිණිසද? එහෙමත් නැත්නම් මේ ශරීරය අලංකාරය පිණිසද? සරසීම පිණිසද කියලා භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා. එතකොට භික්ෂුන් වහන්සේලා කියනවා මේ ස්වාමීන්. එතකොට බුදුහාමුදුරුවෝ නැවතත් සඳහන් කරනවා මේ අම්මා තාත්තා දෙන්න තමන්ගේම පුතා මරාගෙන කෑවේ අර කාන්තාරේ ඊටු ටික තරණය කිරීම සඳහා අවශ්‍ය කරන ශක්තිය ලබා ගැනීම සඳහා පමණයි. නේද? එතනින් එහා පැත්තට ගියාට පස්සේ කියන්නේ මේගොල්ලන්ට හොයාගන්න පුළුවන්කම තියෙනවා. නමුත් එතෙන්ට යනකම් බෑනේ. ඒ නිසා තමයි මේ පුත්‍ර මාංශය අනුභව කළේ. දැන් එතකොට මේකේ අපිට එක කාරණයක් තියෙනවා කල්පනා කරගන්න. ඒක තමයි මේ ආහාරය අපේ මේ ශරීරය නඩත්තු කිරීම සඳහා අවශ්‍ය කරන කාරණය. එතකොට ඒක පැත්තකින් ගත්තා. අනිත් පැත්තෙන් මේ ආහාරය අපි මේ ශරීරයේ සැරසීම පිණිස ගත යුතු එකක් නෙවෙයි. මේ ශරීරයේ අලංකාරය පිණිස ගත යුතු එකක් නෙවෙයි. ඔය හාමුදුරුවෝ ප්‍රත්‍යවේක්ෂා කරනකොට ඒ ප්‍රත්‍යවේක්ෂාවල තියෙනවා න මණ්ඩනාය න විභූෂනාය ඔය විදිහට සඳහන් කරලා තියෙනවා. එතකොට අපි ඔය ආහාරය ගන්න ඕන මේ ශරීරයේ පැවැත්ම සඳහා පමණයි නේද? එතකොට ඒ කාරණේ මෙතන බුදුහාමුදුරුවෝ සූත්‍ර දේශනාවෙම පැහැදිලිව විස්තර කරලා දෙනවා. ආහාරය පිරිසිඳ දන්නවා නම් ඒ පුද්ගලයා අර කාමය සඳහා ඇතිවන ඇල්ම රාගය පිරිසිඳ දකිනවා කියලා. ඒ කාමය සඳහා කියන්නේ කම් සැපය සඳහා ඇතිවන රාගය පිරිසිඳ දකිනවා නම් ඒ පුද්ගලයා සංයෝජන ධර්ම ලිහනවා කියලා බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා. දැන් මම මුලින් කිව්වනේ කන්න තමයි මේ ඔක්කොම කරන්නේ කියලා නේද? එහෙම නැති කෙනෙක් ඉන්නවා. ආකි දෙල කාරණා කියයි. හැබැයි නොකා ඉන්නක බලන්න. මොනවාම හරි කණ්ඩේ බෑ නේද? එතකොට ඔය උපයා ගන්න, සපයා ගන්න ඔක්කොම ආහාරය පිණිස. සත්තුත් එහෙමයි. නේද? සත්‍යෙක් තව සතෙක්ව මරාගෙන කන්නේ ආහාරය පිණිස. ඉතින් මිනිස්සු ආහාරය පිණිස
පමණක්ම නෙවෙයි විනෝදයේ පිටසත් සත්තු මරණවනේ නේද? එතකොට අපි මේක නිවැරදිව විශ්ලේෂණය කරගන්න ඕන කාරණයක් බවට පත් වෙනවා. ඊළඟට දෙවෙනි එක තමයි පස්ස ආහාර. පස්සේ කියලා කියන්නේ මුලින් සඳහන් කළා වගේ ස්පර්ශය. එතකොට මේ ස්පර්ශය කියලා කියන මේ කාරණේ ඊටාම ගැඹුරු සහ සියුම් කාරණයක්. අපිට ගොඩාක් යම් දෙයක් හඳුනා ගන්න ඊළඟට යම් දෙයක් විඳින්න අවස්ථාව ලැබෙන්නේ මේ ස්පර්ශය නිසා. පස්සපච්චය වේදනා කියලා සඳහන් කරන්නේ මේ ස්පර්ශයෙන් තමයි වේදනාව නැත්තම් විඳීම හටගන්නේ. එතකොට පස්සපච්චය සංඥා අපි එන අරමුණ හඳුනා ගන්නෙ අර ස්පර්ශ වෙන ප්‍රමාණය අනුව. නේද? එතකොට අපිට මේ ස්පර්ශ නොවන කොටස් පිළිබඳව පුළුවන් කමක් නැහැ දැනගන්න. දැන් ඔය ඇත්තට මේ කොලේ පේනවනේ නේද? හිස් කොලයක්ද පේන්නේ ලියපු කොලයක්ද? මේ පැත්ත නම් හිස් කොලයක්. මේ පැත්ත ලියපු කොලයක්. දැන් මේ පැත්ත මම පෙන්නද්දී අනිත් පැත්ත ගැන අදහසක් තිබුණේ නැහැ නේද? ඒ කියන්නේ අනිත් පැත්ත ඔයා ඇත්තන්ගේ ඇසට ගැටුනේ නැහැ. ඇසට ස්පර්ශ වුණේ නැහැ. එහෙනම් අන්නේ ස්පර්ශයෙන් තමයි හඳුනාගත්තේ මේක ලියපු කොලයක් කියලා. නේද? එතකොට මේ ස්පර්ශය කියලා කියන්නේ අපි යම් කිසි දෙයක් හඳුනා ගැනීම සඳහා හේතු වෙන කාරණයක් බවට පත් වෙනවා. එතකොට ඒ වගේම තමයි මේ ස්පර්ශය මූලික වශයෙන් විඳීමට හේතු වෙන ප්‍රත්‍ය වෙන කාරණේ බවට පත් වෙන්නේ. එතකොට ඔය ස්පර්ශය අරමුණක් හඳුනා ගන්න අරමුණක් විඳින්න හේතු වෙන කාරණයක් බවට පත් වෙනවා. ඔය ස්පර්ශය නැත්තම් එතනින් එහාට වෙන කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ. පස්සපච්චය වේදනා, වේදනාපච්චය තණ්හා, තණ්හාපච්චය උපාදාන, උපාදානපච්චය භව, භවපච්චය ජාති. ඉපදීමක්වත් සිද්ධ වෙන්නේ නැහැ. අතනින් අර ස්පර්ශය සිද්ධ නොවෙනවා. ඒ නිසා බලන්න පුද්ගලයේ සාංසාරික ගමනට මේ ස්පර්ශය කියන එක කොයිතරම් වැදගත් වෙනවද කියන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ මේ නාම ධර්ම ටිකේ පැවැත්ම සඳහා මේ පස්ස අවශ්‍යයි කියලා එක ආහාරයක් හැටියට දේශනා කරනවා. නාම ධර්මයන්ගේ පැවැත්ම සිද්ධ කරන්න නම් රූප ධර්මයන්ගේ ආධාරය උපකාරයක් තියෙන්න ඕනේ. එතකොට ඔය නාම රූප ධර්මයන්ගේ පැවැත්ම සඳහා නඩත්තුව සඳහා සාංසාරික ගමන සඳහා අවශ්‍ය කරන තවත් ආහාරයක් තමයි ස්පර්ශය කියලා කියන්නේ. තව විදිහකින් කියනවා නම් අපේ අතක් උලුප් වුණාට පස්සේ අපි මොකද කරන්නේ? තෙල් ගාලා රත් වෙනකන් අත ගන්නවා. ඒකෙන් සිද්ධ වෙන්නේ මොකක්ද? ස්පර්ශය තුළ ඇති කරනවා යම් කිසි රූප ධර්ම ප්‍රමාණයක්. ඒක තව හේතු වෙනවා උතු සහ ආහාර කියන රූප ධර්ම ටික. ඉතින් ඒකට මූලික කාරණයක් බවට පත් වෙන්නේ ස්පර්ශය. එතකොට අපි ස්පර්ශ කරන්නේ නැතුව ආලේප කරාම අපිට ලැබෙන සුවතාවයට වඩා හොඳට අතගාලා අපි තෙල් ටික ගෑවහම තමයි ඒකේ අපිට සුවතාවය ඇති වෙන්නේ. එතකොට මේ ස්පර්ශය කියලා කියන්නේ ඉතින් ඕක තව ගැඹුරට අපි විග්‍රහ කරනවා නම් තින්නම් සංගති පස්සෝ කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ මේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණ. මෙතන තුනක් තියෙනවා. ඇස තියෙනවා, රූපය තියෙනවා, ඇසයි රූපයයි ගැටීමත් එක්ක මේ මනස නැත්නම් චක්කු විඤ්ඤාණය හට ගන්නවා. ඔය තුනේම එකතුවට පස්සේ කියලා කියනවා. එහෙනම් යම් කිසි දෙයක් අරමුණු කරගන්න ඇති කරන ස්පර්ශය හමු වීමට අපි කියනවා පස්සය කියලා. එතකොට ඒක ආහාරයක් ඇටියට සඳහන් කරනවා.
දැන් ඕක මේ බුදුහාමුදුරුවෝ උපමාවක් සඳහන් කරන උපමාවකින් එළදෙනක් හැම නැති සම නැති එළදෙනක් ගහකට හේතු වුණොත් ඒ ගහේ ඉන්න සත්වයෝ එළදෙනම කනවා. ඒ මාංශය කනවා. ඊළඟට වතුරකට බැස්සොත් ඒ වතුරේ ඉන්න සත්වයෝ එළදෙනම කනවා. ඊළඟට හිස් අවකාශය තුල හිටියොත් ඒ අවකාශයේ ආකාශයේ ඉන්න සත්වෝ ඒ එළදෙනම අනුභව කරනවා. දැන් මේ හැම නැති එළදෙන කොතනද ඉන්නේ? ඒ ඉන්න තැන ඉන්න සත්වයෝ අනුභව කරනවා. දැන් බලන්න එතන අර ඒ සත්වයාට වේදනාව ඉපදීම සඳහා හේතුකාරක වෙන්නේ ඒ අනුභව කිරීමනේ නේද? එතකොට අපි ස්පර්ශය වශයෙන් ගන්න ආහාරයක් ඔන්න ඔය වගේ දෙයක් කියලා බුද්ධ දේශනාවේ සඳහන් කරනවා. බුදුහාමුදුරෝ දේශනා කරන මේ කතන්දරයෙන් පස්සය කියන කාරණේ තේරුම් ගන්න පුළුවන් පහසු උපමාවක් හැටියට. ඊළඟට මනෝ සංචේතන ඊළඟ ආහාරය මනෝ සංචේතන. මනෝ සංචේතනා කියලා කියන්නේ මේ චේතනා කියලා කියන්නේ අපිට තියනවානේ චෛතසික ධර්ම අපි සිතවිලි කියලා කියනවා. 52ක් චෛතසික ධර්ම තියෙනවා. මේ 52ක් චෛතසික ධර්ම අතර චේතනා කියලා චෛතසිකයක් තියෙනවා. එයා තමයි මේ සියල්ල සිද්ධ කරන්නේ. හරියට හිත රජතුමා නම් ඔය චේතනාව කියන චෛතසිකයේ සේනාධිනායකයා වගේ. සෙන්පතිය කියලා කියන්නේ යුද්ධයකදී අණ දෙන්නේ එයා තමයි. මෙහෙම කරන්න අහම කරන්න කියලා. එතකොට විධානය ගන්න රජතුමාගෙන් තමයි සිතෙන් ඒක ක්‍රියාත්මක කිරීම සඳහා මූලික අනුබලය ලබා දෙන්නේ චේතනාව. දැන් මට මේ කතා කරන්නත් ඔය ඇත්තන්ට ශ්‍රවණය කරන්නත් මොන යම් විදිහේ ක්‍රියාකාරකමක් ඔය ඇත්ත සිද්ධ කරනවාද? ආන්ගේ හැම ක්‍රියාකාරකමක්ම සිද්ධ කරන්නේ චේතනාවමයි. එතකොට ඔය චේතනාවට කර්මය කියලා සඳහන් කරනවා. එතකොට මේ කාරණයක් දේශනා කරනවා මේ උපමාවක් ආධාරයෙන් බුදුහාමුදුරුවෝ පුද්ගලයෙකු ගිල්ලවන්න පුළුවන් අඟුරු වලක් හදලා ඒ වලට අඟුරු දාලා ගිනි දැල් නැති දුම් නැති විදිහට ඒ අඟුරු වල සකස් කරලා තියනවා. හරිද? දැන් එක පුද්ගලයෙක් මෙන්න මෙහෙම කල්පනා කරනවා. මම මගේ ජීවිතයට හරි ආසයි, ආදරෙයි, කැමතියි. මං අනාගතේ මේ විදිහට මේ දේවල් සිද්ධ කරනවා. අනාගතේ මේ වාගේ පුද්ගලයෙක් වෙනවා. ඔය විදිහට හිතනවා. ජීවිතයට ආදරය ඇතිව කැමති ඇති. දැන් මෙතන කවුරු හරි මේ මරණයට නැත්තම් මරන්න ඕනේ කියලා කිව්වොත් එහෙම කැමතිද? නෑනේ, කවුරුත් ආසයි ජීවත් වෙන්න. සතාසියුපාවපව මරණයට බයයි. ජීවත් වෙන්න ආසයි. ඉතින් මේ පුද්ගලයෙක් ඉන්නවා. මේ පුද්ගලයාත් හිතනවා මගේ ජීවිතේට මම ආසයි. මම තවත් ජීවත් වෙන්න ඕනේ. මම මේ විදිහට කටයුතු කරන්න ඕනේ. මෙහෙම වෙන්න ඕනේ. දැන් ඔය පුද්ගලයා තවත් දෙන්නේ අත් දෙකින් අල්ලලා ඇදගෙන යනවා මේ ගිනි වලට දාන්න. දැන් ඔය ගිනි වලට දාන්න මේ පුද්ගලයා අරගෙන යනකොට අන්නර සිතිවිලි ටික වෙනස් වෙනවා. කලින් හිතුවේ ජීවිතේට මම හරි ආදරේ, ජීවිතේට ආසයි, මම අනාගතේ මෙහෙම වෙනවා. මේ වගේ කෙනෙක් වෙනවා ඔය විදියට. දැන් අර ගිනිවල පෙනි මෙයා ඔය අදහස හරියට අත්හැරගෙන මෙහෙම හිතනවා. මම මේ ගිනි වලට වැටිලා මරණය හෝ එහෙම නැත්නම් මරණයට ආසන්න වේදනාවක් විඳිනවා කියලා හිතනවා. එතකොට අර ඔක්කොම අත්හැරලා දානවා. ඇත්තටම මේක කල්පනා කරලා බලන්න
අපි ඔය කර්මය කියලා සිද්ධ කරන්නේ නැත්තම් ඔය සිතිවිලි මේ චේතනාව තුළින් සිද්ධ කරන්නේ ඔන්න වගේම කාරණයක්. සසර කියන්නේ ගිනි ගොඩක් නම් ඔය ගිනි ගොඩට තල්ලු වෙන එකනේ සිද්ධ කරන්නේ. නේද? කල්පනා කරලා බලන්න අපි කොයිතරම් සිතිවිලි මනෝ සංස්කාර ගොඩක් එදිනෙදා ජීවිතයේදී ගොඩනගා ගන්නවාද කියලා. අතු ගන්න වෙලාවට මොනවද හිතන්නේ? අතු ගන්නවා කියලා. උයන පියන එළවලු කපන හාල් හොදන ඒ වගේ වෙලාවල් වල මම මේ හාල් ටික හොදනවා කියලා සිතුවිල්ලෙන් හොදන්නේ නෑනේ. එතකොට ඔය හැම වෙලාවකම අපේ සිතේ මොකක් හෝ එකක් මානසිකාර වෙනවා. මොකක් හරි සිතුවිලි අතීතයේ දෙයක් හෝ අනාගතයේ දෙයක් හෝ මේ ඔක්කොම මනෝ සංස්කාරනේ. දැන් අර මේ චේතනාව මූලික වෙලා අපි මානසිකවත් සංස්කාර සකස් කර ගන්නවා. ඒවට මනෝ සංකාර කියනවා. වාචිකවත් සකස් කර ගන්නවා. කායිකවත් සකස් කර ගන්නවා. එතකොට චේතනාව මුල වෙනවා. චේතනාම් වික්කවේ කම්මං වදාමි කියලා කියන්නේ. එතකොට ඔය සංස්කාර ටික තමයි නැවත නැවත මේ සංසාරේ අපි ගෙනියන්නේ. එතකොට ඔය සංසාරය කියලා කියන්නේ මොන වගේ තැනක්ද කියන එක තමයි අපි තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ. නේද? ඒක අපි හිතන තරම් සැපවත් යහපත් තැනක් නෙවෙයි. සමහර විට මේ ආත්මේ සැපවත් ජීවිතයක් ගත කරන කෙනෙකුට නම් හිතේ සසර හරිය සැපවත් කියලා. නේද? කල්පනා කරන්න ඒ වගේ දුක්ඛිත ජීවිතයක් ගත කරන මේ ආත්මය අපි හිතමුකෝ සිඟමන් කන ඉන්ද තැනක් නැති අඳින්න අවශ්‍යයක් නැති ලෙඩට දුකට බේතක් හේතක් ගන්න බැරි අයත් ඉන්නවා. ඒ අයට හිතෙනවා මේ සංසාරේ කොයිතරම් දුක්ඛිතද කියලා. බලන්න මේ දෙකේ පරස්පරතාවය. සංසාරයේ පින්නතුණී මේ පින සහ පව කියන එක විපාකය අනුව උස්පහත් ભેදයක් තියනවා තමයි. සැප දුක කියන එක වෙනස් වෙනවා තමයි. නමුත් මූලික වශයෙන් ගත්තාම සසර මහා දුකක්. తాවකාලිකව අපි සැපයක් ලබනවා. නේද? බඩගිනි වෙලා බඩගින්නේ දුක්ඛිත තත්ත්වයට හිටපු කෙනෙකුට ආහාර ටිකක් දුන්නාම ඒ පුද්ගලයාට සැපයක් දැනෙනවද නැද්ද? ඔය සැපය අවුරුද්දක් දෙකක් තුනක් හතරක් ඕ ජීවිත කාලේ පවතීද? නෑනේ. ආයි බඩගිනි වෙනකොට ඒ සැපය ඉවරයිද? එහෙනම් తాවකාලික සැපයක් තමයි මේ සංසාරයේ දෙන්නේ. එහෙනම් අර ගිනි ගොඩක් වගේ තැනක් තමයි මේ සසර. සසරට වැටෙනකොට දැන් ඉතින් මක්කා තොරන්නද කියලා කියනවා නේද? දුකට වැටෙනකොට කරපු පව තමයි මොනවා කරන්නද කියලා හිතෙනවා. දැන් තේරෙනවා නේද? අර ගිනි ගොඩට ඇදගෙන යනකොට තිබ්බ බලාපොරොත්තු අපේක්ෂා ලෙන්ගතුකම් ආදරේ ඔක්කොම නැති වෙලා එහෙනම් ඉතින් මේ ගිනි ගොඩට වැටලා මැරෙනවා කියලා හිතනවානේ. ඕටික අපිටත් සිද්ධ වෙනවානේ සංසාරේ නේද? අයිගේ බරපතල තමයි අපි සත්වාත්මයකට වැටුණා. මෙතනින් ඔය පහළ දුගති භවයකට වැටුණොත් ඔතනින් එන්න බෑ. දේශයකට එන්න හම්බ වෙන්නේ නැහැ. සංසාරේ කල්ප ගණන් ඒ ආත්මවල දුක් විඳින්නම වෙනවා. ඒ නිසා අපි මේ මනුස්සාත්මයක් ලබලා තියෙන පුදුමාකාර විදිහේ වාසනාවක්. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ මනුස්ස දුර්ලභංච මනුස්සත්තං. මේ මනුස්සත් බවක් ලැබීම අතිශයම දුර්ලභයි. මේක පවත්වාගෙන යෑම ඊටත් වඩා දුර්ලභයි. මනුස්ස ධර්ම ටික තියෙන්නේ නැහැ නේද? මනුස්ස ධර්ම නැතුව දැන් අපි මනුස්සයෙක් ගත්තාම දෙවියෝ වගේ මිනිස්සු ඉන්නවා. මනුස්සයෝ වගේ මිනිස්සු ඉන්නවා. ප්‍රේතයෝ වගේ මිනිස්සු ඉන්නවා. නේ? විවිධ අසුරයෝ වගේ මිනිස්සු ඉන්නවා. අපිට සමාජය හම්බ වෙනවා. එතකොට කල්පනා කරන්න ඒ අය නඩත්තු කරන්නේ මනුස්ස ධර්ම ටිකද, പ്രേත භවී, പ്രേත ධර්ම ටිකද, අමනුස්ස ධර්ම ටිකද?
ආයෙනම් අපි අතින් නඩත්තු වෙන්නේ මොන ධර්මතාවයද? අන්න ඒ ටික අපිට හම්බ වෙනවා ඊළඟට. මේ බුදුහාමුදුරුවෝ අර සඳහන් කරනවානේ කුක්කුට වෘතය සමාදන් වෙන බමුණෙක් ඇවිල්ලා අහනවා මම කුක්කුට වෘතය සමාදන් වෙනවා මම ඊළඟ භවයේ සුගතියේද කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරන කුකුලෙක් වගේ හිටියනම් කුකුලෙක්ම වෙලා ඉපදෙනවා. අජෘතය මේ අනුගමනය කළා නම් එළුවෙක් වගේ හිටියා නම් ඊළඟ භවයේ එළුවෙක් වේවි. ඒ වගේ අපි අතින් නඩත්තු වෙන්නේ මොන සිතෙවිලිද? අන්නේ ටිකෙන් හදනවා ඊළඟට සංසාරයේ භව චක්‍රය භවය. එහෙනම් අපි පෙරේතෙක් විදියට හිටියා නම් පෙරේතෙක් වෙයි. මනුස්සයෙක් විදියට හිටියා නම් මනුස්සයෙක් වෙයි. ඔය විදිහට මේ මනෝ සංචේතනා ටික සිතවිලි ක්‍රියාත්මක වෙන්නේ සිතිනුත් ක්‍රියාත්මක වෙනවා වචනේනුත් ක්‍රියාත්මක වෙනවා ක්‍රියාවෙනුත් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඔන්න ඔය ධර්මතා ටික මේ සංසාරයේ මේ නාම රූප ධර්ම ටික පවත්වාගෙන යන්න හේතු වෙන ආහාරයක් හැටියට සඳහන් කරනවා. ඊළඟට විඥානාහාරය මේක තමයි අපිට අල්ලගන්න අමාරු එකම මායාව. ඒක අපිට ලේසියෙන් අල්ලගන්න බැරි හඳුනා ගන්න බැරි කාරණය තමයි විඥානය කියලා කියන්නේ. එතකොට දැන් ඔය විඥාණයට උපමාවක් සඳහන් කරනවා. මේ එක හොරෙක් ඉන්නවා. දැන් මේ රාජපුරුෂයෝ ගිහිල්ලා ඔය හොරාව අල්ලගෙන ඇවිල්ලා රජතුමාට දක්වනවා මෙන්න මෙයා තමයි හොරා. මෙයාට කුමන දඬුවමක් දිය යුතුද කියලා. එතකොට රජතුමාන කරනවා ආයුධ 100කින් මෙයාට වද දෙන්න. උදේ කාලේ ආයුධ 100කින් වද දෙන්න කියලා කියනවා. දැන් ආයුධ 100කින් උදේ කාලේ වද දීලා වදකයෝ ඇවිල්ලා කියනවා ස්වාමීනි හරි. ආයුධ 100කින් මේ හොරාට වද දුන්නා. රජතුමානෝ තාමත් ඒ හොරා ඉන්නවද? එතකොට රාජපුරුෂයෝ කියනවා ස්වාමීනි තාමත් එහෙමමයි. මරුන්නේ. ඊට පස්සේ රජතුමා අණ කරන එහෙනම් දවල්ට ආයුධ 100කින් වද දෙන්න කියලා. දැන් දවල් කාලේ ආයුධ 100කින් වද දෙනවා. ඇවිල්ලා ආයි රජතුමාට කියන ස්වාමීනි හරි. එතකොට නැවතත් රජතුමා අහනවා මේ මිනිස්සේ ඉන්නවද කියලා. එතකොට රාජපුරුෂයෝ කියන ස්වාමීනි තවමත් ඉන්නවා. ඊළඟට රජතුමා කියනවා හවස් කාලෙත් ආයුධ 100කින් වද දෙන්න. දැන් මේ කතාවෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඔය විඥාණය කියන එක තේරුම් ගන්න කියලා. විඥාණය කියන්නේ මහා හොරෙක්නේ. මේ අපි කියන්නේ හිත හරි චපලයි කියලා නේද? උදේ හිතාගෙන ඉන්න දේ නෙවෙයි දවල්ට සිද්ධ වෙන්නේ. කියන දේ නෙවෙයි කරන්නේ. කරන දේ නෙවෙයි කියන්නේ. නේද? උදේට ඉන්නේ එක්කෙනෙක්, හවසට ඉන්නේ තව එක්කෙනෙක්. රැයට ඉන්නේ තව එක්කෙනෙක්, උදේ පාන්දරට ඉන්නේ තවත් එක්කෙනෙක්. බලන්න මේ හිත හදන මායාව කොහොමද කියලා. ඒක හරියට අර සොරා වගේ. අපි කොයිතරම් මේක අප්‍රසන්න වුණත්, අප්‍රිය වුණත්, දුක්ඛිත වුණත් හිත කියනවා නෑ අද නැතුවට හෙට හොඳ වෙයි. අද නැතුවට හෙට හොඳ වෙයි කියලා හිතනවා. බලන්න මේක සිද්ධ කරන්නේ මෝහය. අපි නිවැරදිව යමක් දකින්න සිද්ධ මේ අවස්ථාවක් අපිට සකස් කරලා දෙන්නෙම නැහැ. අර වැරදි දේ හෝ අසාර දේ හෝ නිසරු දේ හෝ හරි කියලා හිතනවා. හොඳයි කියලා හිතනවා. දැන් මම දුක අනුභව කරා ඊළඟ මොහොතේ හරි සතුටක් ලැබෙයිනේ කියලා හිතනවා. බලන්න කොහොම හිතලා අපි කොයිතරම් දේ මේ ජීවිතේ සිද්ධ කරනවාද කියලා නේද? කුංචි කාලේ ඉඳලා අපි ජීවිතේ සිද්ධ කරන්නේ ඔය අරමුණක් මතනේ නේද? සැපවත් ජීවිතයක්, හොඳ ජීවිතයක්, ලස්සන ජීවිතයක්, සතුටුදායක ජීවිතයක් ගත කරන්න ඕනේ කියලා. එහෙනම් මේ මනස කියලා කියන්නේ, සිත කියලා කියන්නේ මූලිකම අංගය තමයි මේ සංසාරේ පැවැත්ම සඳහා සකස් වෙච්ච. ඔබ පටිච්ච සමුප්පාද දේශනාවේදී
අර අතීත සංස්කාර තුලින් වර්තමානයේ අපි උප්පත්තිය ලබනවානේ නේද? සංකාරපච්චය විඥාන. ඒ විඥානය කියලා කියන්නේ ප්‍රතිසන්දි විඥාන. උප්පත්තිය ලබන අවස්ථාව. එතකොට ඒ උප්පත්තිය ලැබපු අවස්ථාවෙන් පස්සේ ජීවිතය දිගට සංසාරික මේ භවය තුල ක්‍රියාත්මක වෙනවා නේද? සංකාරපච්චය විඥානං විඥානපච්චය නාම රූපං නාම රූපපච්චය සලආයතනං සලආයතනපච්චය පස්සෝ පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදානං උපාදානපච්චය භවෝ භවපච්චය ජාති ඔන්න ඊළඟ භවයටත් ගියා. බලන්න මේ සංසාරේ අරන් යන විදිය. එතකොට මේ විඥානය ආහාරයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ කන බොන ආහාරය නෙවෙයි. මේ නාම රූප ධර්ම ටික නඩත්තු කරගෙන යන්න හේතු පාදක වෙන මූලික කාරණයක් හැටියට මේ විඥානය සඳහන් කරනවා. එතකොට දැන් මේ ආහාර ටික අනුපිළිවෙලක් ඇතිව සකස් කරලා තියෙනවනේ නේද? පළවෙනි එක මොකක්ද? කබලීකාර ආහාර. නැත්නම් කබලින්කාර ආහාර. දෙක අස්සාහාර ස්පර්ශය. තුන්වෙනි එක සිතිවිලි ටික මනෝ සංචේතන. හතර විඥානය. ඔකෙන් අල්ලගන්න ලේසි කවුද? අල්ලගන්න ලේසිම අපි උදේ හවස දවල් රෑ තිස්සේ මාංශ වෙනම කරන්නේ. කෑම කන්නේ ඉස්සේ. ඔව්. ආහාරයේ කබලීකාර ආහාරය තමයි හරි පාසුයි අල්ලගන්න. ඒ නිසා නම් පළවෙනියට සඳහන් කළා. ඊළඟට ස්පර්ශය නේද? ඊළඟට මේ සිතිවිලි සමුදාය. මනසින් අපි හදාගන්න සිතිවිලි ටික, චේතනාව. ඊළඟටයි මේ මනස නැත්තම් මේ සිත නැත්තම් විඥාණය මේ කාරණා හතරේ අනුපිළිවෙල පෙළගස්සලා තියෙනවා. ඒ කියන්නේ අර අපිට ළඟ සමීප ධර්මතාවයේ ඉඳලා සියුම් වූ ධර්මතාවයේ දක්වා අපිට එකවර අල්ලා ගන්න බැරි, දකින්න බැරි ගැඹුරු කාරණේ දක්වා තමයි මේක විහිදිලා ගිහිල්ලා තියෙන්නේ. දැන් එතකොට පින්නතුනේ ඔන්න ඔය කාරණා ටික අපි හොඳට අවබෝධ කරගත්තාම මේ සංසාරයේ යන ගමන ටිකක් අඩාල වෙනවා. හේතුව තමයි අපි ඔය ආහාරයට මේක මේ පිරිසිදු දැනගත්තට පස්සේ කලකෝලහල ඇති වෙන්නේ. ගැටලු ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. නැත්තම් බලන්නකෝ ආහාරය සඳහා කොයි තරම්නම් ගැටලු ප්‍රශ්න නැති දැනක් කියන්නකෝ. ඔය ආහාරය සඳහා තමයි සල්ලි උපයන්නේ මොකටද? මොනවා හරි හම්බ කරන්නේ මොකටද? වෙලෙල දාම් සිද්ධ කරන්නේ මොකටද? ගොවිතැන්පත් කරන්නේ මොකටද? එහෙනම් ඕකේ ස්වභාවය අපි දැනගත්තට පස්සේ මේ ඔක්කොම ආහාර වලින් සිද්ධ කරන්නේ මේ ශරීරය නඩත්තු කිරීමක් හෝ පැවැත්වීමක් පමණයි. එහෙනම් එතනින් එහා අපිට රැස් කිරීමක් අවශ්‍යද? ඒ නිසා ඕක ආහාර සූත්‍රය කියලා තවත් සූත්‍රයක් දේශනා කරනවා. ඒ සූත්‍රයේදී මේ පටිච්ච සමුප්පාදයට අනුව සසරට එන විදිය මේ ආහාරය නිසා සසරට එන විදිය පිළිබඳව දේශනාවක් ඒකේ සිද්ධ කරනවා. ඊට අමතරව තවත් අභිධර්මයේ තවත් බොහෝ තැන්වල මේ ආහාරය සම්බන්ධව ගැඹුරු දේශනා තියෙනවා. නමුත් මේ වෙලාවේ ඒ කිසිවක් සඳහන් කරන්න අවස්ථාව නෙවෙයි. ඒ නිසා අපිට ලැබිලා තියෙන කාල සීමාව අවසන් වෙනවා. ඉතින් ධර්ම දේශනාව හමාර කරන්න මත්තෙන් කාට හරි මේ සම්බන්ධව ගැටලුවක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන් කුංචි අවස්ථාවක් දෙන්න. කාට හරි ප්‍රශ්නයක් එහෙම තියනවාද? දැන් අර මුලින් ආපු ප්‍රශ්නෙට මට මොකද කියන්න බැරි වුණානේ. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා ඒකනාමකින් සබ්බේ සත්ත ආහාරට්ඨිතිකා කියලා. ඒ කියන්නේ සියලුම සත්වයන් ආහාරයෙන් යැපෙනවා කියන අදහසින් තියෙන ආහාරය නැති වුණොත් සත්වයාගේ පැවැත්ම නැති වෙනවා. ඒ නිසා මේ කය සඳහා මූලිකම අංගය තමයි ආහාරය. ආහාරයෙන් මේක හට ගන්න නඩත්තු වෙන ක්‍රියාත්මක වෙන
ශරීරයක් තමයි අපිට තියෙන්නේ මේ රූප ධර්ම ටිකක්. හරි. එහෙනම් අපි මෙතනින් ධර්ම දේශනාව හමාර කරමු. අද ධර්ම දේශනාව සඳහා දායකත්වය අරගෙන කටයුතු කරන බොහෝ පිරිසක් ඉන්නවා. ඒ කලල්ගොඩ 119 පදිංචිව සිට අවුරුදු 13කට පෙර අකල් මරණයකට පත් වූ සමිති සිත්තරානේ ඒ මිනිපිරියට කිසිදු භවයක එවන් අකල් මරණයක් නොවේවා කියලා පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනවා. ඒ ආච්චි අම්මා ඇතුළු පවුලේ සියලුම දෙනා. ඒ වගේම වසරකට පෙර අභාවයටපත් ආදරණීය මෑණියන් වන ප්‍රේමා පෙරේරා මහත්මියට පින් අනුමෝදනා කිරීම, සියලුම දෙපාර්ශවයේ මියගිය ඥාතීන්ට පින් පැමිණවීම, ඒ වගේම රෝගාතුර වී දැනට ප්‍රතිකාර ලබන කේ.ඒ. චන්ද්‍රසිරි මහත්මයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරගෙන ආශිර්වාද සිද්ධ කිරීම, ඒ වගේම පවුලේ සියලුම දෙනාට ආශිර්වාද සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තවත් දායකත්වයක් බාර අරගෙන කටයුතු කරනවා. එයත්න් ඒ වසර 9කට පෙර අභාවයට පත් වූ ආදරණීය ස්වාමි පුරුෂයා ගාමිණී තිලකරත්න, ඒ දෙමසකට පෙර අභාවයට පත් දයාබර සොහොයුරිය සුසිලා රත්නායක කියන මේ දෙදෙනාට, ඒ වගේම අභාවයට පත් වී ඇති මේ දෙමව්පියන් දෙපළට ඥාති සොහොයුරන් සිව් දෙනාට හා අනෙකුත් ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම, ඒ වගේම අපවත් වී වදාළ අප විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කිරීම, ඒ වගේම ආදරණීය දූ දරුවන්ටත් මිතුරු හවුලේ සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම, ආශිර්වාද සිද්ධ කිරීම, ඒ වගේම නායක ස්වාමීන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ වැඩ වාසය කරන සියලුම ස්වාමීන් වහන්සේලාට, ඒ වගේම ධර්මදේශකයන්න් වහන්සේට ආශිර්වාද සිද්ධ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ අවස්ථාවේ කල්පනා කරගන්න ධර්ම ශ්‍රවණය කළා, දහම් පඬුරු පූජාවන් සිද්ධ කළා. ඒ තුළින් ජනිත කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය සම්භාර ධර්මය අපි මේ අවස්ථාවේදී අද දායකත්වය අරගෙන කටයුතු කරන සියලුම දායක කාරකාදී පින්වතුන්ට, ඒ ඇත්තන්ගේ නිවෙස්වල, ඒ සංසදවල කටයුතු කරන ජීවත් වෙන සෑම සියලු දෙනාටමත් අපි ආශිර්වාද සිද්ධ කරනවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන මේ පින්වතුන් සියලුම දෙනාටත්, ඒ වගේම විහාරස්ථානයේ වැඩ සිටින ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයටත් අපි මේ අවස්ථාවේදී ආශිර්වාද සිද්ධ කරනවා. ජීවිතයේ සිද්ධ කරන සියලුම කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඒ වගේම නිදුක් නිරෝගීතාවයේ චිරජීවනයේ සිත ශාන්තිය යහපත දියුණුව අභිවෘද්ධිය මේ තුලින් සැලසේවා. ජීවිතවලට බලපාලා ඇතනම් කරදර, හිංසා, පීඩා, අපල උපද්‍රවයන් සියල්ලක්ම දුරු කර ගන්නට, ජීවිතයේ සිදු කරන සියලුම කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කර ගන්නට මේ පුණ්‍ය ධර්මයන් පිහිට උපකාර වේවා කියලා අපි ඒ හැම දිනාටම ආශිර්වාද සිද්ධ කරනවා. ඒ වගේම අපි අභාවයට පත් වෙච්ච සියලුම මළගිය ඥාතීන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. මුලින් නම් සඳහන් කළ අද දායකත්වය අරගෙන කටයුතු කරන මේ පින්වතුන් නමින් අභාවයට පත් වෙච්ච සියලුම මළගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම විශේෂයෙන් මේ විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කොට ඇති විහාර පරපුරේ අපවත් වී වදාළ සියලුම මහා සංඝරත්නයට, ඒ වගේම සතර පේරුවේ දායක කාරකාදී අභාවයට පත් වෙච්ච සියලුම පින්වතුන්ටත් මේ පින් අනුමෝදන් වේවා.
අනුමෝදන් වීම තුළින් මේ හැම දිනාගේම භවගාමී ජීවිත කෙලවර අමා මහ නිවන් සුව පිණිසම හේතු වාසනා වේවා කියලා අපි අභාවයටපත් වෙච්ච සියලුම දෙනාටත් සාදු කියලා පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරමු. ඒ වගේම දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝත් මේ පින් අනුමෝදන් වේවා. අනුමෝදන් වීම තුළින් දිව්‍යසුර වඩාත් වර්ධනය කරගෙන දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂා බැල්ම රැකවරණය අද දායකත්වය අරගෙන කටයුතු කරන ඒ දායක පින්වතුන්ටත් මේ ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටම ලොකු හාමුදුරන් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නයට දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂා බැල්ම රැකවරණය සැලසේවා. දෙවියෝත් මේ පින් අනුමෝදන්ව අමා මහ නිවනින් සැනසෙත්වා කියලා අපි දෙවියන්ටත් පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි, අවසාන වශයෙන් කල්පනා කරගනිමු. මේ සිද්ධ කරගත්තා උතුම් පුණ්‍ය ශක්තියේ බලයෙන් මේ හැම දිනාටම ඒ වගේම මුලින් නම් සඳහන් කළ භාවයටපත් වුණ සියලුම මළගේ ඥාතීන් දෙවියන් ඇතුළු ඔබ අප සෑම සියලු දෙනාටම මෙලොවත් පරලොවත් සඵල කරගෙන කෙලවර අමා මහ නිවන් සුව පිණිසම මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලෙස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු.